මම මේ හිතමින් හිටියේ මොකද දන්නවද? අද හිත ගැන කතා කරන්න ඕන කියලා. මේ ඉල්ලීමක් තිබුණා අපේ නිම්නගෙනුත්. එක එක වයස්වල ඉන්න අයගේ හිත වැඩ කරන විදිහත් ඒ හිත කොහොමද පාලනය කරගන්නේ ඕනෑම වයසක කෙනෙකුට තමන්ගේ හිත පාලනය කරගෙන කොහොමද තමන් කරන වැඩේට අරමුණු කරන්නේ ફોකස් කරන්නේ කියන දේ ගැන කතා කරන්න කියලා. අපේ නිම්න තමයි කිව්වේ උන්ට. ඉතින් මට හිතුණා ඇත්තට මේක වැදගත් කියලා. මොකද එයා එහෙම කිව්වේ මේ පහුගිය රෙකෝඩින්ග්ස් කීපයක් අපි කරා ඒවා ඔක්කොගේම කතා කරේ ඇඟ හැඩ කර ගැනීම ගැන. ඇඟ අඩු කර ගැනීම, ඇඟ කෙට්ටු කර ගැනීම, හීනි කර ගැනීම ඔය වගේ ඒවා. බර අඩු කර ගැනීම. ඉතින් ශාරීරිකව වගේම ඇත්ත. ඉතින් ඒ නිම්නගේ කතාව හරියටම හරි. ශාරීරිකව අපි හැඩට ලස්සනට කොච්චරක් දුරට හිටියත් මානසිකවත් අපි නිරෝගීව හිටියේ නැති වුණොත් ඒක ඇත්තටම මේ අපේ කාර්යය එච්චර සඵල වෙන්නේ නැහැ. ඒක සාර්ථක කරගන්න ටිකක් අමාරුයි එතකොට. ඒ කියන්නේ අඩයි සාර්ථක වෙන්නේ. මොකද මේ හැම දෙයකම හිතනේ බලපාන්නේ. සිත දැන් ඔය බෞද්ධ දර්ශනය නම් මම දැන් සිත ගැන ගොඩාක්ම කතා කරලා තිනවා. බෞද්ධ දර්ශනය හුඟක් හරි නිවිහැනෙහිල්ල කියවන්න පුළුවන් නම් පුදුම දේවල් තියෙනවා. ඒ කියන්නේ හරි ගැඹුරුයි. සිත සියලු දෙයට මුල් වේ කියලා මේ කියවෙන්නේ. ඒක ඇත්ත කියලා මට හිතෙනවා. ඒ වගේම ඔය හැම කෙනෙක් තුළම කිසියම් අර ඒක සබ්බේ සත්තා උම්මත්තකා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා කියලා සඳහන් වෙනවනේ. ඒතකොට ඒකෙන් කියවෙන්නේ කිසියම් අර උමතු භාවයක් කියන්නේ ඒක අර සාමාන්‍ය ස්වභාවයේ ඉක්මවා ගියපු ස්වභාවයක් හැම කෙනෙක් තුළම තියෙනවා කියන කාරණා. ඉතින් අපිට ඇත්ත කියලා හිතන්න පුළුවන්. මොකද අපි සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තාම ඒ අය එකම විදියට ඉන්නේ නැහනේ ජීවිතේ පුරාම. අපි එක දවසක් ගත්තොත් උදේ ඉඳලා රෑ නිින්දට යනකම් එක පුද්ගලයෙක්ගේ හැසිරීම අපි නිරීක්ෂණය කළොත් ඒ එක පුද්ගලයා කොයිතරම් විවිධ හැසිරීම් පළ කරනවද? එකිනෙකට වෙනස් හැසිරීම් වෙන ඒ කියන්නේ ඒ තමන් මුහුණ දෙන අවස්ථාවල් වලදී විවිධ හැසිරීම් පළ කරනවා. ඒක කෝපය වෙන්න පුළුවන්, ඒක ශෝකය වෙන්න පුළුවන්, ඒක කිසියම් කලකිරීමක් වෙන්න පුළුවන්, හිත අවුල් වෙච්ච වෙලාවක් වෙන්න පුළුවන්, හිත අපැහැදිලි වෙච්ච වෙලාවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සියලු දේත් එක්ක හරිම පැහැදිලි හිතකින් වැඩ කරන අවස්ථාවක් එන්නත් පුළුවන්. ඒතර මේ හැම එකෙම කියවෙන්නේ සිත තමන්ගේ නැත්නම් පුද්ගලයෙක්ගේ හැසිරීමට, කටයුතු කිරීමට, දියුණුව හෝ පරාජය හෝ කිසියම් ඉදිරි යන ගමනට කෙලින්ම බලපානවා කියලා පැහැදිලි වෙනවා. මටත් හිතෙනවා, මමත් විශ්වාස කරන්නේ ඒක ඇත්තටම ඒක හරි කියලා මට හිතෙන්නේ. මොකද ඒ ගැන අපි අවධානය යොමු කරන්න. එකක් තමයි මානසික සෞඛ්‍ය රැක ගැනීම පිළිබඳව අර මානසික සුවය, මනසේ සුවය, හිත පරිස්සම් කර ගැනීම, හිත ආදරයෙන් බලා ගැනීම, මේ සියලුම කාරණා කියන්නේ හිත පොඩි දරුවෙක් වගේ බලා ගන්න ඕනේ කියලා. තමන්ගේ හිත. සමහරු තමන්ගේ හිතටම තරවටු කරනවා. තමන්ගේ හිතම තලා පෙලා දමනවා. තමන්ටම රිද්දව ගන්නවා. සමහරවිට වෙන කෙනෙක් නිසා මෙහෙම වෙන්නේ. වෙන කෙනෙක් ඉලක්ක කරගෙන තමන්ගේ හිතට රිදුමක් ඇති කරගන්නවා. ඒක ඊටාම අවාසි සහගතයි, නරකයි. සුදුසු නෑ, නුසුදුසුයි. එහෙමනම් අපි කොහොමද එවැනි තත්ත්වයකින් ගැලවිලා සාමාන්‍ය විදිහට අපේ වැඩ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයෙන් ඉන්නේ? කියන්නේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, සතුටෙන් ජීවත් වෙන්න, ප්‍රීතිය භුක්ති විඳින්න, වැඩ කටයුතු වලට අරමුණු කරන්න, හිත පැහැදිලිව තියාගන්න අපි කොහොමද වැඩ කරන්නේ? ඒක හරියම වැදගත්. ඒක එකම වයස, ඒ කියන්නේ මේ බාල මහලු වයස මේ කිසිම ભેදයකින් තොරව මේක හරි වැදගත්. ඒ කියන්නේ ජීවිතේ පුරාම මේක පවත්වාගෙන යන්න ඕනේ. දැන් සමහර වෙලාවට වයසට යනකොට සී කල්පනාව නැති වෙනවා කියලා කියනවා, අඩු වෙනවා කියලා. එතකොට දැන් ඔය නොඑක් නම් වලින් විවිධ රෝග තියෙන. ඇත්තටම ඕවා කී වැඩි ඉන්නත් හොඳ නැහැ. මොකද නිකන් අනවශ්‍ය
ඒ අනවශ්‍ය විදිහට මේවා මිනිසුන්ගේ හිතවල තැන්පත් වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හරි මොනවා හරි දෙයක් අමතක වුණොත් එදිනෙදා ජීවනට මෙන්න මේ අර ලෙඩේත් දන්නේ නැහැ මේ ලෙඩේත් දන්නේ නැහැ මට තියෙන්නේ කියලා ඔය ලෙඩවල් ඒවා ගැන වැඩිපුර කියවන්න ගියාමත් අපිට එහෙම වෙනවා. නමුත් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒක හොඳයි. මේක අනවශ්‍ය විදියට අපේ හිතට බාධාවක් කරගන්න හොඳ නැහැ. මොකද ඒක අපි නොදැනුවත්වම අපේ යටිහිතේ තැන්පත් වුණොත් ඒකත් සමහර විට අපිට වැරදි බලපෑමක් එන්න පුළුවන්. හිත කියන්නේ එච්චරටම සියුම් දෙයක්. මම පහුගිය කාලේ පුරාම ඒ කියන්නේ මම සමග ඒ කියන්නේ මගේ සිතත් මගේ මේ එදිනෙදා ජීවන රටාවත් එක්ක මම මගේ අත්දැකීම් වලින් ලබාගත්තු ඉගෙනගත්තු දේවල් සහ මම සියුම්ම නිරීක්ෂණය කරපු සමහර වෙනත් අයගේ හැසිරීම ඒ කියන්නේ පොදුවේ සමාජයේ ඉන්න අයගේ මම දන්න කියන අයගේ මට අහන්න කියවන්න දකින්න ලැබෙන මේ සියලුම කාරණා අරගෙන බැලුවාම මහා පුදුමාකාර විදිහට මේ ගැන කතා කරන්න තරම් වැදගත්කමක් තියෙනවා කියලා මට හිතුණා. ඉතින් මේකේ මේ කාරණේ ඇත්තටම මේකේ ගැඹුරු බව අනවශ්‍ය මට්ටමකට ගියොත් ඒකත් අපිට නිකන් මානසිකව අපිට කරදරයක් වෙන්නත් පුළුවන්. මොකද අපි බය වුණොත් අනවශ්‍ය විදිහට මට මෙහෙම මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ මම ලෙඩ වෙයිද දන්නේ නැහැ මට මානසිකව මොනවා හරි මට ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ මෙහෙම කියලා يعني තේරුමක් නැතුව හිතන ඒකත් ගැටලුවක්. නමුත් මානසික සුවය කියන එක මං කියන්නේ මේ මානසික අසනීප කියන කාරණේ අපි වෙනම දවසක කතා කරන්න ඕන කියලා මට හිතෙනවා. මොකද මේ දැන් ඔය ඇත්තටම මේ මානසික ආතතියෙන් ප්‍රශ්න ඇති වෙච්ච අය බොහොමයක් අපේ සමාජයේ ඉන්නවා. එතකොට දැන් මෙතන තියෙන පැටලිල්ල තමයි දැන් ඔය ડિප්‍රෙෂන් තිබුණා මට ડિප්‍රෙෂන් හැදිලා හිටියා. එහෙම නැත්නම් මට ડિප්‍රෙෂන් තියෙනවා. මම මේකට බෙහෙත් ගන්නවා කියමින් ඉන්න කොටසකුත් ඉන්නවා. එතකොට ඒක සමහර වෙලාවට හිතලා නම් කියන්නේ ඒක ඇත්තම නෙවෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා එහෙම ඒක වෛද්‍යවරයෙක් ඒ ගැන හොයලා බලලා ඒ පසුබිම හොයාගෙන ඒක හරියටම හඳුනාගෙන ඒකට ප්‍රතිකාර කරන එක හරිය නැත්නම් තෙරපි හරි මොනවා හරි ඒ සම්බන්ධව වැඩ කරන එක වෙනම කාරණයක්. එතකොට නිකන් අපිට හිතලා ඒක අපි කියන්න ගිහිල්ලා දැන් ඕක නිකන් අර රැල්ලට කියන දැන් ඕනම දෙයක් තියෙනවනේ සමාජයේ අර රැල්ලට යන තත්ත්වයක් තියෙනවනේ. එතකොට මේකත් පහුගිය කාලේ මම දැක්ක ඔය ડિප්‍රෙෂන් කියන එක ඔය ඩිමෙන්ෂියා කියලා ඔය අලුතෙන් දැන් ශ්‍රී ලංකාවේ කවදාවත් එහෙම වචනයක් අපිට ඇහිලා තිබුණේ නැහැ. අපි දන්නේ නැහැ නේ එහෙම ලෙඩවල් ගැන. අපේ වයසක අපේ ටිකක් අවුරුදු 30-40ක් ඈතට කල්පනා කරලා බැලුවොත් ඒ ඉන්න අපි දන්න කියන අය දැන් වයස්ගත වෙලා ඉන්න අය වුණත් අපේ ආච්චිලා සීයලා වුණත් අපිට මතක ඇති කාලේ ඉඳන් ඒගොල්ලන්ට එච්චර අර සිහි කල්පනාව අඩු වෙලා මේ තියෙන සියලු දේ මතක නැති වෙලා එහෙම ඒවා හරි අඩුයි. ඉතින් ඒකට ඇත්තටම හොයාගන්න ඕනේ අපි මොකක්ද ඒකට හේතුව කියලා. ඒ කාලේ නම් හරි ෂෝක් මේ කාලේ මෙහෙමයි මේ කාලේ ප්‍රශ්න වැඩි ඔහොම කියලා සංසන්දනය කරන දේකුත් තියෙනවනේ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් එහෙම හැම අවස්ථාවකදීම අර ඉස්සර නම් හොඳයි ඉස්සර මෙහෙම නෑනේ දැන් හරි ප්‍රශ්නේ කියලා වගේ මිනිසුන්ගේ අදහසකුත් තියෙනවා. ඒ කියන්නේ ඉතින් ඒක එහෙම තමයි. ඉතින් ලෝකේ හැමදාම එකම විදිහට තියෙන්නේ නෑනේ. සමාජය හැමදාම එකම විදිහට තියෙන්නේ නෑ. අපේ පරිසරය වෙනස් වෙනවා, ලෝකේ වෙනස් වෙනවා, සමාජ තත්ත්වයන් වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා. අලුත් තාක්ෂණයන් ඇවිල්ලා අලුත් දේවල් ඇවිල්ලා ලෝකේ මිනිස්සු වැඩ කරන විදිහ වෙනස් වෙනවා. එතකොට අපිට අතීතය හොඳයි කියලා එහෙම අතීතයත් එක්ක මේ අර එහෙම වෙනස් විදිහකට මේ මුළු ගැන්විලා ජීවත් වෙන්න බෑ. අපිත් ඒ ක්‍රමයට අනුගත වෙන්න ඕනේ අපේ ක්‍රමයක් හදාගෙන අපිට හානියක් නොවන ක්‍රම. ඇත්තටම ලෝකේ වෙනත් රටවල් එක බලුවම ඔය මිනිසුන්ට තියෙන ප්‍රශ්න බැලුවාම අපේ රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න එහෙම බැලුවොත් අඩුයි ඇත්තටම සාපේක්ෂව බැලුවොත්. අපේ අය නිරෝගී බොහොම. තාමත් පුරුවට ඉල්ලලා ලෙඩ මේ දාගන්න අර කිසිම දෙයක් වෙලාවට නොකර
කිසිම ව්‍යායාමයක් නොකර එකම තැන ඉඳගෙන එකම ඉරියව්වෙන් ඉඳලා මේ වගේ මොන හරි පරිගණක තීරයක් හරි මොකක් හරි ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉඳලා S2 මොන හරි ප්‍රශ්නයක් ඇවිල්ලා හරි එහෙම නැත්නම් රුධිර පීඩනය වැඩි වෙලා හරි නැත්නම් බර වැඩි වෙලා හරි මොන හරි ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා ඒවා මට හිතෙන්නේ ඒවා අපි අපේ තියෙන නොසලකීම සහ නොදැනුවත්කම ඌමනාවක් නැතිකම නිසා ඇති කරගන්න ප්‍රශ්න ඒවා. ඉතින් ඊට වඩා වෙනස් මේ මානසිකව කෙනෙක් අයහපත් තත්ත්වයට පත් වෙනවා කියන එක හරි සියුම් කාරණයක්. ඉතින් අපි බලන්න ඕනේ අපි හැමෝම අපි ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ ජීවිතේ අපේනේ. මගේ ජීවිතය අයිති මට. ඔබේ ජීවිතය අයිති ඔබට. අපි වටා කොයි කවුරු හිටියත් අපි ගොඩාක් ආදරය කරන අය ඉන්න පුළුවන්. අපි අපේ S2 අපි කියනවානේ මට මගේ S2 වගේ මගේ දරුවා එහෙම නැත්නම් මම ආදරය කරන කෙනා මට මගේ ජීවිතයටත් වඩා මම ආදරේ එහෙම අපි එහෙම කියනවා තමයි. අපි එහෙම ආදරේ තමයි. ආදරේ ඇත්තටම එහෙම ඒක හොඳ දෙයක් වුණත් එතෙන්දී අපිව දෙවනි තැනට දාලා සලකන එක නෙමෙයි එතන තියෙන ඇත්ත කාරණේ. තමන් ගැනත් ඒ විදිහේම ආදරයක් සැලකිල්ලක් දැක්වීම හරිම අවශ්‍යයි. එතකොට ගොඩක් මම දැකලා තියෙන දෙයක් අපේ සමහර අය පුරුදු වෙලා ඉන්නවා අනවශ්‍ය මට්ටමට සමහර දේවල් හිතන්න. සමහර දේවල් තුල ගිලෙන්න. ඒතකොට ඒකෙන් කියවෙන්නේ අර මේ හරි සිහියේ නෑ සමහර වෙලාවට. හරි සිහියේ නෑ කියන්නේ හරි සිහියෙන් වැඩ කරන්න කියලා කියනෝනේ. ඔයා කනවනම් කන්න. ඔයා ෆෝන් එකේ යමක් බලනවා නම් හරි නැත්නම් තමන්ගේ ලැප්ටොප් එකේ මොනවා හරි වැඩක් කරනවා නම් පරිගණකේ වැඩ කරනවා නම් එහෙම නැත්නම් ටීවී බලනවා නම් එහෙනම් ඒ වැඩේ කරන්න. එතකොට ගීතයක් අහනවා නම් ඒ වෙලාවට ඒක අහන්න. සමහර වෙලාවට වෙනත් වැඩ කරනවා අපිට ගීතයක් අහන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි දැන් ගොඩක් වෙලාවට අපි ඉයර්බඩ්ස් පාවිච්චි කරනවා. කනට මේ කන් දෙකම සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට ඉයර්බඩ්ස් පැලඳලා අපි පුරුදු වෙලා ඉන්නවා. නිතරම මේ යම් يعني මොනවා හරි අහන්න සවන් දෙන්න. එතකොට ඒකත් අර ඒ වෙලාවට මම දකින දේ තමයි මට හිතෙන දේ ඒ වෙලාවට සාමාන්‍ය ලෝකයෙන් ගොඩක් අපි ඈත් වෙලා ඉන්නේ. සාමාන්‍ය පරිසරයෙන්. එතකොට ඒක ශාරීරිකව ගත්තොත් කනට පීඩාවක්. එතකොට මේක දිගටම දීර්ඝ කාලීනව කරගෙන යනකොට එකෙන් හොදක් වෙනවා කියලා අපිට කියන්න බෑනේ. මොකද ස්වාභාවිකව හැදිච්ච ශරීරයක් අපිට තියෙන්නේ. එතකොට අපි ඒක ඒ කන් දෙක හරියට පරිස්සම් කරගත්තේ නැති වුණොත් ඊට පස්සේ අපිට වෙනත් ගැටලු ගන්නවකට මුහුණ දෙන්න නෑ. ඇස් දෙකත් ඒ වගේ. මම කියන්නේ යන්නේ අපේ හිතත් ඒ වගේ. අපි දීර්ඝ කාලීනව කල්පනා කරලා දුක් වෙලා එකම සිතුවිල්ලේ ගිලිලා ඉඳලා ඒ කියන්නේ හිතට වද දීමෙන් ඒ හිතට එන සිතුවිල්ල අපේ මුළු ශරීරයටම බලපානවා. අපේ පැවැත්මටම බලපානවා. අපේ බැල්මක පවා අපේ මොහොනේ ඉරියව්වක පවා මේ හිතේ තියෙන අවුල මොහොනින් පිළිබිඹු වෙනවා. ඇස් වලින් පිළිබිඹු වෙනවා. ඔබ අහලා තියෙන්නේ ඇස් වලින් සිනා නගනවා කියලා. ඇස් වලින් කතා කරනවා කියලා තියෙනන්නේ. ඇස් කතා කරනවා කියලා සින්දුවක් තියෙනවනේ සමිතගේ. සමිතගේද? අසල සින්දුවක් තියෙනවා. ඇස් කතා කරනවා. ඒ ආදර කතා වෙන්නේ නැති. ඇස් කතා කරන්නේ නේ. ඊට පස්සේ තරුණ කාලේ ටිකක් ඉක්මනකොට මේක වෙන්නේ. එහෙම නැත්නම් මානසික අසනීපයක් තියෙනකොටත් මේක ඇස් වලින් පිළිබිඹු වෙනවා. ඒ කියන්නේ හිත කෙලින්ම ඇස් වලින් පිළිබිඹු වෙනවා කියලා මට හිතෙන්නේ. අපි ඉන්න සිතුවිල්ල හොඳ සූක්ෂමව කෙනෙක්ව නිරීක්ෂණය කරන්න පුළුවන් කෙනාට හොයන්න පුළුවන්. සමහරව අහන්නේ අද වාගේ මූඩ් එක හරි නෑ මොනවා හරි හිතමින් නේද ඉන්නේ. අපි නිම්නත් අහනවා මගෙන් සමහරවිට. අම්මා මොකක් හරි දෙයක් හිත නේද ඉන්නේ. එහෙම කියේ. ඒ හොඳයි එහෙම. අනිත් අය ගැන සැලකිල්ලෙන් ඉන්නේ. අනිත් කෙනා දුකෙන්ද ඉන්නේ, කරදරෙන්ද ඉන්නේ. අය මොන හරි ප්‍රශ්නයක්ද මොන හරි අමාරුවෙන්ද ඉන්නේ. අපට අමාරුද? වට අමාරුද? බඩගිනින්ද? නිදිමතද? එහෙම කියලා
සොයා බැලීම හරිම වටිනවා. ඉතින් වෙන පැත්තකට ගියෙත් නෑ. හැබැයි මේකට සම්බන්ධයි. සිත කියන එකට සම්බන්ධයි. සිත පාලනය කරගන්නේ කොහොමද කියන කාරණේටත් මම එනවා. හැබැයි මේ ටික හරිම වැදගත්. සිත පාලනය කරගන්න අපිට හරියටම සිතේ පාලනය අපි අතට ගන්න එපේ. එතකොට එහෙනම් අපි කොහොමද ආගන්තුක සිතක් අපිට පාලනය කරන්න බෑනේ. අපි වෙන කෙනෙකුගේ සිත පාලනය කරන්න නැතුවක් වෙලාවට යනවා. කෙනෙක් අපිට අයිති වුණාම කියලා අපි අයිති කියලා අපි හිතනවා. අපි ආදරය කරනකොට නැත්නම් විවාහයකට ඇතුළත් වුණාම අපි හිතනවා මෙයා දැන් අපිට අයිති. දැන් මට අයිති. දැන් මම තමයි එයාව පාලනය කරන්නේ. අව කොච්චර දුරට පාලනය කරනවද කියතොත් එයාගේ හැසිරීම වැඩ කටයුතු එදිනදා දිනචරියාව සියලුම දේ පාලනය කරාමදිවට සිතත් පාලනය කරනවා. කරන්න පුළුවන් කියලා හිතනවා. බලපෑම් කරනවා. පණිවිඩ යවනවා. එතකොට බැන වදින්න පුළුවන්, තර්ජනය කරන්න පුළුවන්, සැරෙන් කතා කරන්න පුළුවන්, අන දෙන්න පුළුවන්, මේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම අර හීතලට දේවල් කියලත් මිනිසුන්ගේ හිත අවුල් කරන්න පුළුවන්. හීතලට දේවල් කියනවා කියලා කිව්වේ කියන දේ නෙමෙයි, ඒකේ යට තියෙන වෙන දෙයක්. කියන දේ ඇතුලේ තවත් දෙයක් සංගවල කියලාත් අපිට මිනිසුන්ගේ හිතවලට බාධා කරන්න පුළුවන්. මිනිසුන්ගේ හිතවල කියන්නේ හිතේ තියෙන සෞම්‍ය භාවය නැති කරන්න පුළුවන්. ඒ කියන්නේ නිවිල යනවා වගේ වෙනවා. හිතේ තියෙන සෞම්‍ය භාවය, හිතේ තියෙන සියුම් බව, හිතේ තියෙන ආලෝකවත් බව, හිතේ තියෙන සංයමය, හිතේ තියෙන නිස්කලංක භාවය, මේ සියලු දේම තව කෙනෙක්ගේ හැසිරීම නිසා නැති වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ බව ඉතාම හොඳින් අපි හැමදෙනාම මතක තියාගන්න ඕන. මොකද හේතුව දැන් ඔබ හිතලා බලන්න නිස්කලංකව තියෙන තැනකට අපි හිතමුකෝ ජලය පිරීච්ච පොකුණක් කියලා. නිස්කලංකව තියෙන පොකුණකට පොඩි ගල් කැටයක් හරි විසි කරොත් කියලා හිතන්න. ඒ වතුර කැළඹෙනවනේ. සමහරට වතුර යට කොළරොඩු අර රොන් මඩ වගේ තිබ්බොත් කැළඹෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපිට පතුල රින්දේ පතුල පෙනුනත් ඒ පොකුණේ පතුල ඊට කලින් බලන්න පුළුවන් වුණත් අර වගේ ගල් කැටයක් විසි කරලා කියන්නේ නොහිතන මොහොතක ගලක් විසි කරොත් ඒ දිය පොකුණට ටික වෙලාවක් යනකම් ඒ වතුර කැළතෙනවනේ. ඒ වගේ ඊට සමාන දෙයක් වෙන්නේ බාහිරව අපේ හිතට අපිට කෙනෙක් ප්‍රකාශ කරන දෙයකින් වෙන්න පුළුවන්. අපි මුණ දෙන සිද්ධියකින් හරි මොනවා හරි ප්‍රශ්නයක්, කරදරයක්, සිත් විඳවන දෙයක්, මේ ඕනෑම දෙයක් නිසා ඒ සිතේ තියෙන නිශ්චලභාවය පුදුම විදිහට වෙනස් වෙනවා. කැළඹෙනවා. අන්න එහෙම කැළඹිච්ච වෙලාවට ඔබට පුළුවන්ද ඒ කැළඹුණු සිත සියල්ලටම කලින් අපි හිතමුකෝ ලොකු ප්‍රශ්නයක් ඔන්න දැන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ දැන් කැළඹුණා සිත. එතකොට කොහොමද අපි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ? අපිට හරි දෙයක් හිතට එන්නේ නැහැනේ මේ කැළඹිලා තියෙනකොට. ඒ නිසා හිත ආපහු පොඩ්ඩක් නිස්කලංක වෙනකන් අපි ඉන්න ඕනේ. අන්න එහෙම ඉන්න වාට පුළුවන්ද කියලා ටෙස්ට් කරලා බලන්න. වාගේ හිතේ පාලනේ වාට තියෙනවද කියලා හරියටම දැනගන්න පුළුවන් ඒකෙන්. තරහ ගියපු වෙලාවක අපි කාට හරි කෑ ගහලා බනිනවන එහෙමත් නැත්නම් මොනවා හරි දෙයක්කට හානි කරන විදිහට අපි හැසිරෙනවන අන්න ඒ සිතුවිල්ල පාලනය කරගන්න පුළුවන්ද? හැබැයි දීර්ඝ කාලීනව එහෙම වඩ කේන්ති යනවා නම් දුක හිතනවා ඒක පාලනය කරගෙන ඉඳීමත් හානිකර වෙන්න පුළුවන්. දැන් මට අපේ අර නිම්න මේ අද කතා කරන්න මොනවද කියලා අහලා එයාගේ යෝජනාවක් තිබ්බනේ ඕනම කෙනෙකුට ફોකස් කරන විදිය කියලා දෙන්න කියලා කිව්වා. කියන්නේ ඒක අරමුණකට හිත ගෙනියන්නේ. තාම මං එතෙන්ට ආවේ නැහැ. තාම වටපිටාව ගැන කියමින් ඉන්නේ. දැන් මෙතෙන්දී ඒකට මං එනවා. මට අමතක වුණේ නැහැ. මං ඒ කාරණේ කියනවා. ඊට කලින් තව එක වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඒ මොකද්ද? දැන් අපේ හිත එළියෙන් කියන්නේ බාහිරව ඉන්න කෙනෙකුට ලේසියෙන් දැන් අපිට අපි එදිනෙදා වැඩ කටයුතු කරනකොට අපිට විවිධ තලයේ පුද්ගලයෝ හම්බ වෙනවනේ. එතකොට සමහර අය ඇත්තටම අපි හිතමුකෝ කාර්යාලය කියන්නේ අපි වැඩ කරන තැන ඉන්න පුද්ගලයෝ එක්තරා ප්‍රමාණයකට විතරයි අපිට ඒගොල්ලන් අදාළ වෙන්නේ. අපේ රාජකාරි මට්ටමින් බාහිරව ලොකුවට අපිට ඒ අය සම්බන්ධ වෙන්නේ නැහනේ. එතකොට
එතෙන්දී අපි ඒ අය ආශ්‍රය කරන විදිය වෙනස්. ඒ අය කියන දේවල් අපිට අපේ ගොඩාක් කියන්නේ සියුම් දේවල් අපේ හිතට බලපාන දේවල් අපිට කතා කරනවා නම් ඒ අය ඒක ටිකක් අනවශ්‍ය එකක්. එතකොට ඊළඟට තව එදිනදා ජීවිතේ අපිට විවිධ පුද්ගලයෝ හම්බ වෙනවා. අපිට ගොඩාක්ම සම්බන්ධයත් අපේ ජීවිතය ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ අපිට සමීපම සකල් එකේ කට්ටිය, පවුලේ අය, සමියා හරි බිරිඳ හරි දරුවෝ හරි මව පියා මේ නෑදෑයෝ මේ අය අතර කෙනෙක් යාළුවෝ මේ වගේ අය. එතකොට දැන් මෙන්න මේ අය මම කලින් දවසක මම හිතන්නේ වෙනම කතා කළා ඒ වීඩියෝ එක තාම මේ ඒක මට මම හිතන්නේ දාන්න බැරි වුණා තාම අර ටොක්සික් මිනිස්සුත් එක්ක කියන්නේ විෂ සහිත මිනිස්සුත් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. ඒකත් මේකට ඇත්තටම සම්බන්ධයි. දැන් ඉදිරියේදී මට ඉඩ ලැබෙන විදිහට මම ඒ කතා කරපු මට ඉඩ ලැබුණාම මම දිගට සමහර වෙලාවල් වලට කතා කරලා ඒක රෙකෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධව යන දිගට යන කතාත් ඒ අතරේ තියෙනවා. එතකොට මේ ඒ ටොක්සික් පීපල්ස් ගැන කතා කරපු එකත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. දැන් මම මේ කියාගෙන ආවේ ඒ අපේ ජීවිතවලට ගොඩක් කිට්ටුවෙන් ඉන්න අයගේ හැසිරීම් නිසා අපේ අර ඇතුළු සිතට හරියට කලබල, ඒ කියන්නේ හරියට ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ඒක හරියට කිව්වොත් කලබල වීම. කලබල වෙනවා, කරදර වෙනවා, අවුල් වෙනවා. හිත රිදීමත් ඉතින් අවුල් වීම එක කෑල්ලක්නේ. එතකොට මේක කෙලින්ම ඒ පුද්ගලයාගේ තියෙන පෞරුෂය අනුව මෙන්න මේ දරා ගැනීම වෙනස් වෙනවා. එතන තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. මොකද සමහරු කියනවානේ මම හරිම උගලන් අහලා තියෙන්නේ. මම හරි ඉමෝෂනල් කෙනෙක්, මම හරිම සංවේදී, මට දේවල් දරා ගන්න අමාරුයි, මට කවුරු හරි මොනවා හරි කිව්වොත් හිත රිදෙනවා, ඇඬෙනවා. මේ මට්ටමේ අයත් ඉන්නවා. ඉතින් ඔබ හිතන්න ඒ වගේ කෙනෙක්ගේ හිතට ඩිස්ටර්බ් කරොත් කවුරු හරි කොච්චර ප්‍රශ්නයකට ඒ මිනිස්සයා මුහුණ දෙනවද? එයාට සාමාන්‍ය දිනචරියාව ගත කරන්න සාමාන්‍ය ස්වභාවයේ තත්වයට එන දවස් කීයක් විතර ගත වෙයිද? ඔයා හිතන්න. මේවා තමයි මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න. මේවා සමහරු හිතාමතාම කරනවා. එතකොට ඇත්තටම එළියේ ඉන්න කෙනෙකුට ගලව ගන්න බැරි තරම් ප්‍රශ්න වලට යනවා සම්බන්ධතාවයන් වල ඉන්න අය. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයක් වෙන්න පුළුවන්, විවාහයක් ඇතුළේ වෙන්න පුළුවන්. අනිත් අයට බාහිර අයට ඒකට එච්චර සම්බන්ධ වෙන්න බෑනේ. සමහර වෙලාවට කියන්නත් බෑනේ මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. දන්නෙත් නෑ දෙමව්පියෝවත් සමහර වෙලාවට. තමන්ගේ දරුවෝ වුණත් මේ වගේ ප්‍රශ්න වල මුහුණ දෙන්නලා ඉන්නවා කියලා. එතකොට මේ දෙන්න දෙමහල් අතර මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒක කලමනාකරණය කරගන්න ඕන හරිය සියුම්ව. එකෙන් හිතට කරදරයක් කරගන්න නැතුව, එකෙන් ජීවිතයට කරදරයක් කරගන්න නැතුව, එකෙන් Tamanට ඉන්න දරුවන්ට හරි නැත්තම් තමන්ගේ කිට්ටුවන්තයින්ට ඒගොල්ලන්ගේ ජීවිතත් අවුල් නොවෙන්න බේර ගන්නවා. මේවා අමාරුයි. මේවා සංකීර්ණයි. මේවා සමාජයේ තියෙන ප්‍රශ්න. මේවා අපි කතා කරන්න ඕනේ ප්‍රශ්න. නමුත් මේවා කතා කරන්නේ මොනවද කතා කරන්නේ? මේවා කතා කරනවද කවුරුත් කතා කරන්නේ නැහනේ. අපි දැක්කොත් ඔය මොනවා හරි වැඩකට නැති දෙයක් ගැන අපි ඉවත් ඕනේ ජීවිතේට අපි විහිළු කරගන්නවා, අපි මීම්ස් ෂෙයා කරගන්නවා, අපි නැත්තම් මොනවා හරි පෝස්ට් ෂෙයා කරගන්නවා, අපි සින්දු අහනවා, වීඩියෝස් බලනවා. මේක ඉක්මවා ගිහිල්ලා අපි මේ අපිට සැබෑ ජීවිතේ අපි මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න ටික අපි කොහේ හරි හංගලා තියෙනවා. එහෙම නැත්නම් ඒවා අපි ගණන් ගන්නෑ. ඒවා විසඳ ගන්න අපිට උවමනාවක් නැහැ. ඒවා විසඳගන්නේ කොහොමද කියලා ඒ ටෙක්නිකලි ඒවා කරන්න ඕනේ. ඒවට ශිල්පීය ක්‍රම තියෙනවා. නැත්තේ නෑ. ඊට පස්සේ කොහේ හරි මොනවා හරි සිද්ධියක් වුණොත් වචනවත් කියන්න මම කැමති නෑ. පහුගිය කාලයක් තිබ්බා ඒ වචන මිනිසුන්ගේ ජීවිත නැති වෙනවා කියන එක මොන හේතුවකින් හරි තමන්ගේ ජීවිතයට හානි කර ගැනීම කියන්නේ කොච්චර නරක, කොච්චර සංකීර්ණ, කොච්චර නුසුදුසු දෙයක්ද?
සමාජයේ පැත්ත පලාතෙවත් තියෙන්න හොඳ නැති දෙයක්. ඉතින් ඒ වගේ මොනවා හරි කෙනෙකුට වුණාම මේක විශාල වශයෙන් මිනිස්සු බෙදා හරිනවා. ඒ කියන්නේ මේක ෂෙයා කරනවා. නමුත් ඒකෙන් ඔබ හිතන්න කිසිම හොඳක් වෙන්නේ නැහැ. කිසිම හොඳක් වෙන්නේ නැහැ. නරකක් වෙන්නේ හොයලා බලන්න. මම බොරුද කියන්නේ කියලා හොයලා බලන්න නරකක් වෙන්නේ. ඔබ කියන එක හොඳ සිතුවිල්ලකින් 10 දෙනෙක් ඒ හොඳ වැඩේ කරනවා. ඔබ එක කරන හොඳ ක්‍රියාවකින් 10 දෙනෙක් ඒක කරත් ඇතිනේ. අපි කියනවා මේවා කොපි කරනවා, මේවා අනුකරණය කරනවා, ඔන්න ඒකත් කරලා මේකත් කළා කමන්නේ. හොඳ දේවල් කවුරු කරත් කමක් නැහැ. බලාගෙන ඉඳලා කරාට හොඳ දේවල්, සමාජයට හොඳක් වෙන දේවල්, අපේ රටට හොඳක් වෙන දේවල්, අපේ හිත සතුටු වෙන දේවල්, මිනිස්සු ආදරවන්ත මිනිස්සු, මිනිස්සු කරුණාවන්ත මිනිස්සු, කාරුණික මිනිස්සු, හොඳ සමාජයක් බිහි කරන්න පුළුවන් හැකියාව ගොඩනගන දේවල් ෂෙයා කරාට කමක් නැහැ. අපි ඒවා බෙදා ගන්න පුළුවන් තරම් දැකලා මිනිස්සු කරාට කමක් නැහැ. කවුරුවත් තරහ වෙන්න හොඳ නැහැ. ඒක තව කෙනෙක් කරලානේ, මෙයක් කරලානේ, ඒක යත් කරලානේ කමක් නැහැ. හොඳ දෙයක් කරාට හොඳයිනේ. හැබැයි ඔබ හිතන්න ඊට වඩා 10 ගුණයක වේගෙන් ඔබ නරක දෙයක් කියන්න, ඔබ සමාජයට හානි කර දෙයක් ෂෙයා කරන්න, ඒක ෂෙයා වෙනවා වේගෙන්. හොඳට බලන්න. දැන් අපි සමාජ මාධ්‍යනේ මේ කතා කරන්නේ. සමාජ මාධ්‍යයේ නරකද ඔය? නරක නිසාද? නෑ. සමාජ මාධ්‍යයේ අපි හැසිරෙන විදිය නිසා වෙන දෙයක් ඒක. සමාජ මාධ්‍ය නරක නෑ. රූපවාහිනී මාධ්‍ය නරකත් නෑ. මොනම මාධ්‍යයක්වත් නරක නෑ. අපි ඒවා ඉස්සරහට ගෙනියන විදිය, අපි ඒවාට කන්ටෙන්ට් දාන විදිහේ වැරදක් මේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔබ එක එක යුගයන් කල්පනා කරලා බලන්න. අපේ රටේ හැම කාලෙම අර කියන්නේ කොළරොඩු ගොමරිටි උඩමතු වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒකෙන් මොකද්ද කියන්නේ? ඒක පැරණි කියමන. අර සාමාන්‍යයෙන් වතුර පාරක් ගහගෙන එනකොට ඒකේ උඩම පාවෙලා යන්නේ කොළරොඩු ගොමරිටි කියලා කියනවා. ඒ කියන්නේ මේ නිකන් වැඩකට නැති දේවල් ටිකක් එන්නේ. පාවෙලා එන්නේ. ඉතින් ඒක රැල්ලක් වගේ. ඉතින් ඒවට අපි කලබල වෙන්න ඕනේ නැහැ. හැබැයි අපි දැනුවත් වෙන්න ඕනේ කවුරු හරි කෙනෙක් යමක් බෙදා ගන්නා පමණින් කියන්නේ ෂෙයා කරනවා කියන්නේ අපි සාමාන්‍ය වචනේ. ඉතින් ඔබ කිව්වට ප්‍රශ්නයක් නැහැනේ. අපි ඒක ෂෙයා කරගන්න ඕනේ. ඒක ෂෙයා කරන්න කලින් තප්පරෙන් අපිට කරන්න පුළුවන්නේ. අපේ ෆෝන් එකේ අපිට යමක් කරන්න ඒක ෆින්ගර් ටිප් එකෙන් අපිට පුළුවන්. අපිට වැඩි වෙලාවක් යන්නේ නැහනේ. ඒක හොඳද නැද්ද කියලා ආයෙ හිතන්න ඕනේ අපි. ආයෙ හිතන්න ඕනේ. මම දැන් අද කතා කරමින් ඉන්නේ මේ හිත පාලනය කර ගැනීම ගැන අපේ නිම්නගේ ඉල්ලීම පරිදි. හැබැයි මම මේ වෙන මොනවද කතා කරන්නේ නැහැ. මම ඒකට සම්බන්ධම කාරණයක් මේ කතා කරන්නේ. අපි මොනතරම් හිත පාලනය කර ගැනීම ගැන කතා කරන්නේ, මොනතරම් ඉලක්කයට යන හැටි ගැන කතා කරත්, මොනතරම් දේවල් අපි අලුත් අදහස් ගෙනාවත් ඒක ප්‍රයෝජනීය 100ක් අපිට ලැබෙන්නේ නැහැ. අපි ඒක හරියට කළමනාකරණය කරගත්තේ නැති වුණොත්. සෝෂල් මීඩියා වල බලය ඔබේ අතේ තියෙන්නේ. ඔබේ දුරකථනයෙන්, ඒ කියන්නේ අලුත්ම ස්මාර්ට් ෆෝන් එකකින් නේද? ස්මාර්ට් ෆෝන් එකකින් ඔබට කරන්න පුළුවන් මොකක් දේවල්. ඔබ බෙදා ගන්න ඔබේ හොඳ අත්දැකීම්, ඔබ බෙදා ගන්න ආදරණීය දේවල්, ඔබ බෙදා ගන්න සතුටුදායක දේවල්. ඔබ ඒ කරන හැම වෙලාවකම කල්පනා කරන්න මම මේ කරන දෙයින් කී දෙනෙකුට හොඳක් වේද? කී දෙනෙකුට නරකක් වේද? මේ එක්කෙනෙකුට හරි නරකක් වෙනවා නම් ඒක කරන්න එපා කියලා මට ඉතින් කියන්න බෑ. හැබැයි මං කියනවා එහෙම. ඔබට එපා කියලා කියන්න මට බෑනේ. මේක කරන්න එපා කියලා එහෙම කියන්න බෑ. හැබැයි මට ඉල්ලීමක් කරන්න පුළුවන්. අනේ එහෙම කරන්න එපා. නරක දේවල් කාටවත් එක්කෙනෙකුට හරි නරකක් වෙනවා නම් අනේ එහෙම කරන්න එපා කියලා මට ඔබෙන් ඉල්ලන්න පුළුවන් ආදරේ. පුළුවන්? මට පුළුවන්. මම ඒක කරනවා දැන්. කරන්න හදන හැම දෙයකින්ම, දාන්න හදන හැම පෝස්ට් එකකින්ම, ෂෙයා කරන්න හදන හැම පෝස්ට් එකකින්ම නැත්නම් වීඩියෝ එකකින්ම කල්පනා කරන්න මේකෙන් වෙන්න පුළුවන් හානිය හෝ ලාභය මොකක්ද කියලා. අන්න එතකොට අපි හරි ට්‍රැක් එකට වැටෙනවා.